එඩ්ගා සබරගමු පළාත් ආයුර්වේද රෝහලේ වෛද්‍යතුමා. ඉතින් ආයුර්වේද වෛද්‍යතුමා අද දවසේ ගී පෙළ ගැස්වනවා. ඒ ගී පෙළ ගැස්මේ විවිධ ගීත ඔන්න අපිත් එක්ක බෙදා හදා ගන්නවා මේ මතකයන් එක්ක. දැන් අපි තෝරන ගීතය රොයි ක්‍රිෂාන්ත එඩ්ගා මහතා තෝරන ගීතය විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ගීතයක්. ප්‍රේම කුමාර ජයවර්ධනයි මේ ගීතය ලියන්නේ. ඕනම අපච්චි කෙනෙක් පියෙක් නැත්නම් තාත්තෙක් තමන්ගේ දරුවන්ට නිවහල් ලොවකට පියන ගන්න බොහෝම උදව් කරනවා. ඔවුන් මහන්සි වෙන්නේ නව ලොවකට තමුන්ගේ දරුවව පියවර නගන්න. එකින් එක කියන්නේ අපිට බැරි වෙච්ච ලෝකයේ දෙමව්පියන්ට බැරි වෙච්ච ලෝකේ ඉහළටම තියන තමයි තම දරුවන්ව බලන්නේ. ඉතින් මේ ගීතය මම හිතනවා රොයි ක්‍රිෂාන්ත ඔබට දැනෙන තැනක් ඇති. ඒ ගැන අපි කතා කරමු. මේ ගීතය මට දැනෙන්නේ ඇත්තටම මම රත්න ප්‍රදේශයේ මැණික්පුරේ තමයි ජීවත් වෙන්නේ. එතකොට අපේ එහෙ සිට බොහෝ මිනිසුන් මැණිකක් ගොඩ ගන්න දඟලන දැඟලිල්ල මම දැකලා තියෙනවා. ඒ වගේම ඔවුන් මා ළඟට එන්නේ බොහෝ ජනතාවක් එන්නේ අතර මගෙන් ප්‍රතිකාර ගන්න මගේ අවට ස්ථානවල ඉන්නේ සියලුම පතල් හිමියන්. ඒ වගේම මොවුන් පතල් කපන්නේ ඉතාමත් වෙහෙස මහන්සි වෙලා. ඇත්තටම ලොකු කාය ශක්තියක් යොදවනවා. අඩි 100ක් අඩි 50ක් විතර යටට මොවුන් ගැඹුරට පතල් කපාගෙන යනකොට ඒකට උදැල්ලක් නාරස්සනයක් කෝඩයක් ආධාර කරගෙන තට්ටු පතල් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒ ඇතුළේ මේ ගීතයට සමාන මොවුන් උමං හදාගෙන ඒ කරන කැණීම් වලදී ඉල්ලම් සෙවීමේදී සමහරලාට විස වායු නාග්‍රාණය වෙලා මේ යනවා. සමහරට පතලේ කඩාගෙන වැටලා මේ යනවා. ඇත්තටම මේකලා ඒ වගේ ඛේද වාචකයක් ඇතුලේ තමයි මොවුන් මේ කිරිකැටි පුතුන් ධෛර්යවන්ත පුතුන් කරන්න වෙහෙස මහන්සි වෙලා අපේ පැත්තේ පතල් හිමියන් අපතල් කරුවන් වැඩ කරන්නේ. එතකොට ඔවුන්ගේ දුක දැකලා ඒ ඔස්සේ තමයි මට ඇත්තටම මේ ගීතය සිහි වෙන්නේ. Kiri kati put